හොඳයි අද අපි කතා කරන්නේ වාහනයක පාරිභෝග කියන්නේ මේ රියදුරන්ට සහ ඒගොල්ලන්ට තියෙන ගැටලුවක් තමයි එයා බෑග් පත් වුණාම එයා බෑග් එහෙම නැත්නම් ක්‍රියාත්මක වුණාම සීට් බෙල්ට් උත් අලුතෙන් දාන්න ඕන ඇයි කියන කාරණේ. හරිද? සාමාන්‍යයෙන් සීට් බෙල්ට් එකකින් කරන්නේ වාහනයක අපි ශනික ගැටීමකදී මේ රියදුරු ඒ වගේම පැසෙන්ජර්ස්ලා ඉදිරියට විසි වෙනවා. ඉදිරියට විසි වෙනකොට සාමාන්‍යයෙන් මෙහෙම විසි වෙනකොට පිටිපස්සට ඇදලා ගැනීම තමයි මේ සීට් බෙල්ට් වලින් කරන්නේ. එතකොට සාමාන්‍යයෙන් පරණ වාහනවල මේ සීට් බෙල්ට් වල යනකොට යම්කිසි දුරක් ගත වෙනවා. එතකොට සාමාන්‍යයෙන් රියදුරු හෝ වේවා අනිත් මේ මගියා හෝ වේවා ඩෑෂ්බෝඩ් එකේ වදින්න පුළුවන්, ස්ටීරින් වීල් එකේ වදින්න පුළුවන් මේ මූණ ඇඟ ඔළුව වැදිලා සමහරලාට ලොකු අනතුරක් වෙන්න පුළුවන්. ඒ අනතුරු වැළැක්වීම සඳහා තමයි මේ සීට් බෙල්ට් එක යොදා ගන්න. නමුත් බොහෝ දුරට ඇක්සිඩන්ට් එකක් වුණාට පස්සේ මේ එයා බෑග්ස් ක්‍රියාත්මක වීමත් සමගම සීට් බෙල්ට් අලුතෙන් දාන්න වෙනවා. ඒ ඇයිද කියන කාරණේ. එයා බෑග් සාමාන්‍යයෙන් ගෑස් ජෙනරේටරේ ක්‍රියාත්මක කළ එයා බෑග් පුපුරනවා. ඒ වගේම සීට් බෙල්ට් මේ සීට් බෙල්ට් වල අර පිටිපස්සට ඇදලා ගන්නේ මේ ඒ යාන්ත්‍රණය තමයි. ඒක කියන්නේ ටෙන්ෂනර් එකකින් සීට් බෙල්ට් ටෙන්ෂනර් එකකින් තමයි ඒ අපි ඇදලා ගන්නෙ. මෙන්න මේ ඇක්සිඩන්ට් එකේදී මේ ටෙන්ෂනර් එකත් පුපුරවා හරිනවා. ඒ කියන්නේ ඒක පහසු කිරීමට ඉතාමත්ම නිවැරදිව කිරීමට මේක ඇසිපිය හෙලන ඇසිල්ලකින් සිදුවීම සඳහා සීට් බෙල්ට් එකත් පුපුරවා හරිනවා. එතකොට අලුතෙන්ම සීට් බෙල්ට් දාන්න වෙනවා.